ආයුබෝවන් බණ්ඩකේ බක්කේට සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන එන්නේ පුංචි තේරවිල්ල. බලන්න මේ තේරවිල්ල විසඳන්න පුළුවන්ද කියලා. මේ තේරවිල්ල නියුණු 3 දෙනෙක් ගැන. මේ 3 දෙනා එකම එක වගේ වෙන් කරලා අඳුර ගන්න හරිම අමාරුයි. එක්කෙනෙක්ගේ නම සත්‍යජීව, අනිත් එක්කෙනාගේ නම අසත්‍යජීව, තුන්වෙනි එක්කෙනාගේ නම බාලජීව. මේ 3 දෙනා එකම එක වගේ හරියට වෙන් කරලා අඳුර ගන්න අමාරුයි. හැබැයි මේ 3 දෙනාගේ වෙනසක් තිබුණා. සත්‍යජීව හැම තිස්සෙම කිව්වේ ඇත්ත. එයා මොන හරි දෙයක් කිව්වොත් ඒක හැම තිස්සෙම ඇත්ත. අසත්‍යජීව හැම තිස්සෙම කිව්ව බොරුව. මොන හරි දෙයක් කිව්වොත් ඒක බොරුව. බාලජීව සමහර වෙලාවට ඇත්ත කියනවා, සමහර වෙලාවට බොරු කියනවා. මොන හොඳට මේක මතක තියාගන්න ඕනේ. සත්‍යජීව හැමතිස්සම කියන්නේ ඇත්ත, අසත්‍යජීව හැමතිස්සම කියන්නේ බොරු, බාලජීව සමහර වෙලාවට ඇත්ත කියනවා, සමහර වෙලාවට බොරු කියනවා. දවසක් සත්‍යජීවයි අසත්‍යජීවයි බාලජීවයි පාර හිටගෙන ඉන්නවා. ගමේ පොලිසියේ සාජන් බණ්ඩා මේ පාර දිගේ එනවා. සාජන් බණ්ඩා ඈතින්ම දකිනවා මේ 3 දෙනාව. සාජන් බණ්ඩා දන්නවා මේ 3 දෙනා එක්කෙනෙක් සත්‍යජීව, එක්කෙනෙක් අසත්‍යජීව, අනිත් එක්කෙනා බාලජීව. ඒ වගේම සාජන් බණ්ඩා දන්නවා මෙතනින් සත්‍යජීව හැමතිස්සෙම ඇත්ත කියන්නේ, අසත්‍යජීව හැමතිස්සෙම බොරු කියන්නේ, බාලජීව සමහරලාට ඇත්ත කියනවා, ඒ වගේම සමහරලාට බොරු කියනවා කියලා. සාජන් බණ්ඩා ඉමින්සරේ ලම් වෙලා මේ 3 දෙනාගෙන් වම් අත පැත්තේ හිටපු එක්කෙනාගෙන් ඇහුවා, "ඔයාගේ නම මොකද්ද?" කියලා. එයා එක පාටම කිව්වා, "මගේ නම බාලජීව" කියලා. එතකොට මැද්දේ හිටපු එක්කෙනා කිව්වා, "එයා කියන්නේ ඇත්ත." එතකොට දකුණු අත පැත්තේ හිටපු එක්කෙනා කිව්වා, "මගේ නම බාලජීව නෙමෙයි." මේක අහගෙන හිටපු සාජන් බණ්ඩා දන්නවා මේ 3 දෙනාගෙන් එක්කෙනෙක් ඇත්ත කියනවා, එක්කෙනෙක් බොරු කියනවා, එක්කෙනෙක් ඇත්ත හෝ බොරු හෝ කියනවා. හැබැයි සාජන් බණ්ඩාට හොඳට මොලේ තියෙනවා. එයා කෙලින්ම කිව්වා, "මෙන්න මෙයා සත්‍යජීව, මෙන්න මෙයා අසත්‍යජීව, මෙන්න මෙයා බාලජීව." සාජන් බණ්ඩා වගේ ඕගොල්ලන්ට පුළුවන්ද මේ A B C කියන්නේ කවුද කියලා අඳුරගන්න? මේ අඳුර ගන්නවා නම් ඔයගොල්ලන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න A කියන්නේ කවුද, B කියන්නේ කවුද, C කියන්නේ කවුද කියලා. උත්තරේ හිතා ගන්න ටිකක් අමාරුයි වගේ කියලා හිතෙනවා නම්, එහෙම නැත්නම් ඔයගොල්ලෝ හිතපු දේ හරිද වැරදිද කියලා බලා ගන්න ඕන නම් මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. හැබැයි ඇනොටේෂන්ස් ඔන් කරලා තියන්න මතක තියාගන්න. මේ ලින්ක් එක ක්ලික් කරලා ඊළඟ වීඩියෝ එක බලන්න මොකක්ද උත්තරේ, අපි කොහොමද උත්තරේට ආවේ කියලා.